මිනසන් කොනිචිවා. හරි. අපි අද සාකච්ඡා කරන්නේ ඉරතර දෙවැනි පොතේ 11 වෙනි පාඩමට අදාළ ග්‍රැමර් පොයින්ට් ටික. බලමු බුන්පෝ නෝට් එකේ පළවෙනියෙන් තියෙන ග්‍රැමර් පොයින්ට් එක මොකක්ද කියලා. ඕගොල්ලෝ ග්‍රැමර් පොයින්ට් එක ලියලා මම කරන විස්තරෙත් ඕගොල්ලෝ අදාළ කරුණු ටික අරන් එතනින් ලියලා ග්‍රැමර් පොයින්ට් එක හැදෙන විදිහ, how to use භාවිතා වන විදිහ, අවස්ථාවන් භාවිතා වන ඒ වගේ දේවල් පාඩමට අදාළ උදාහරණ ටික සහ පාඩමට අදාළ නොවන ඔයගොල්ලන්ට මේ ග්‍රැමර් පොයින්ට් එක යූස් කරලා තව කතා කරන්න පුළුවන් අවස්ථා උදාහරණයටගෙන ඒවත් මේ අදාළ ග්‍රැමර් පොයින්ට් එක ගාවේ ලියන්න. බලමු පළවෙනි ග්‍රැමර් පොයින්ට් එක. verb එකක තේ ෆෝම් එක අරගෙන තේ ෆෝම් එකට තේ ඉකිමස් තේ කිමස් කියන එක. ඒ කියන්නේ මොකද්ද? තේ ඉකිමස් තේ කිමස්. මේ පාඩමට අදාළව නම් මේක මොකද්ද? අපි අර පාටි එකක් දානකොට බඩු මිලදීගෙන එනවා රැගෙන එනවා රැගෙන යනවා අර ඒ වගේ අදහසක් ගන්න අපි පාවිච්චි කරන. හැබැයි මේක පොදුවේ ගත්තොත් තේකිමස් කියන්නේ අපි යමක් කරන්න යනවා කරන්න එනවා කියන අදහස. හරි. උදාහරණේ බලමු. නිකුතෝ යසයිවා වතශිගා කත්තේකිමස්යෝ නිකුතෝ යසයිවා මස් සහ එළවලු වතශිවා කත්තේකිමස්යෝ මම මිලදී ගන්න යනවා නේ. බලන්න ඒකේ තව උදාහරණ දෙන එක තේරෙන්න ඕනේ. verb එකේ කරන්න යන verb එකේ තේ ෆෝම් එක ගත්තා ඉකිමස් කිමස් කියන දෙක දාලා කතා කරන්න පුළුවන්. අෂ්තන පාති වතශිවා දෙසාතොවෝ මොත්තේ ඉකිමස්. හෙට පාටියට මම ඩෙසර්ට් මොත්තේ ඉකිමස් රැගෙන යනවා. කුනිනෝ රියෝරිවෝ සුකුත්තේ කිමස්තා. ඒ කියන්නේ මගේ රටේ කෑම් ආහාර මම හදාගෙන ආවා. දෝසෝ ආමෙන්න තබෙතේ කුදසයි කන්න කරුණාකර. මෙතන තියෙන ග්‍රැමර් පොයින්ට් එක සුකුත්තේ කිමස්තා හදාගෙන ආවා. අතීත කාලෙන්නේ සුකුත්තේ කිමස් නෙමෙයි හදාගෙන එනව නෙවෙයි. සුකුත්තේ කිමස්තා හදාගෙන ආවා නේ. අතීත කාලෙන් ඒක ඒ විදිහටම අතීත කාලෙන් තියන්නත් පුළුවන් නේ. නොමිමොනෝවෝ කත්තේ කිමස්තායෝ නොමිමොනෝවෝ කත්තේ කිමස්තා. බීම වර්ග මිලදීගෙන ආවනේ. මිලදීගෙන ආවා කියන එක. මිලදී ගත්තා කියන එක. සරලව ගත්තොත්. තේ ෆෝම් එකත් එක්ක කිමස් ඉකිමස් කියන එක දාලා ඒ විදිහට අපිට ග්‍රැමර් පොයින්ට් එක හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ උදාහරණ පාඩමට අදාළ උදාහරණ පාඩමට අදාළ පාඩමෙන් පිට පාඩමට අදාළ නොවන උදාහරණත් වෙනම ලියා ගන්න. අපි බලමු දෙවෙනි ග්‍රැමර් පොයින්ට් එක. noun 1 තෝ noun 2 තෝ දොච්චිගා ඊ දෙස්කා. දොච්චිගා ඊ දෙස්කා පළවෙනි එක. එක සහ දෙක අතරින් කෝකද හොඳ කියන එකනේ. ඕක සරලව ගත්තොත් මේ පාඩමට අදාළව මෙතන ග්‍රැමර් පොයින්ට් එක මෙහෙම තිබුණාට ඕක අපිට මොකද්ද noun 1 සහ noun 2 කියන එක කොහොමම දාලා තෝනිපාතේ සමග දොච්චිගා කියලා දාලා ඊ දෙස්කා විතරක් නෙවෙයි ඔතනට ඕනම කේයෝෂි එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේ. උදාහරණයක් ගත්තොත් බලන්න. චොකොරේතෝ කේකිතෝ චීසු කේකිතෝ නැත්තම් තෝ එතන නැතත් කමක් නැහැ. දොච්චිගා ඊ දෙස්කා චොක්ලට් කේක් සහ චීස් කේක් කියන දෙකෙන් කෝකද හොඳ? දොච්චිගා ඊ දෙස්කානේ. දොච්චිගා ඊ දෙස්කා කෝකද හොඳ? ඊළඟට දැන් සෙන්ටෙන්ස් එකක් අපි මොකක් හරි වාක්‍යයක් කියලා දොරේගා ඊ දෙස්කා දොරේගා කෝකද හොඳ කියලා ඩිරෙක්ට් අපිට අහන්න පුළුවන්. අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද කියලා. මේකෙදි අපිට දොච්චිගා ඊ දෙස්කා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? දේවල් දෙකක් අතරින් එකක් තෝර ගැනීමක් අහනකොට විතරයි. චොකොරේතෝ කේකිතෝ චීසු කේකිතෝ දොච්චිගා ඊ දෙස්කා. අපිට තෝරගන්න ඔප්ෂන්ස් දෙකක් තියෙන අවස්ථාවක අපිට මේ දෙක තෝනිපාතේ දාලා ඒ දෙක දාලා දොච්චිගා ඊ දෙස්කා කියන එක දාලා කතා කරන්න පුළුවන්. හැබැයි අපිට දොරේගා ඊ දෙස්කා කියන එක ඔප්ෂන්ස් ගොඩක්. ඒ කියන්නේ අපිට හිතන්නකො මං කියනවා ඉරොයිරන කුදුමනෝගා ආරිමස්නේ විවිධ පළතුරු තියෙනවා. දොරේගා ඊ දෙස්කා කෝකද හොඳ? තේරුණාද? අපිට එතකොට පළතුරු ගොඩක් තියෙනවකම අපිට එතන තෝරගන්න ගොඩක් දේවල් තියෙනවානේ. ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මං අහනවා කෝකද හොඳ? මේවා අතරින් කෝකද හොඳ?
තෝරගැනීම් ගොඩක් තියෙනවා නම් අපිට ඒක දොරේගා ඊදෙස්කා කියලා කතා කරන්න පුළුවන්. තෝරගැනීම් දෙකක් අතරින් අපිට එකක් තෝරගන්න වුණාම දොච්චිගා ඊදෙස්කා කියන එක දාලා කතා කරන්න පුළුවන්. අපි බලමු දෙවෙනි උදාහරණේ. ඔච්චා ඉරෝ අරිමස්නේ තේ වර්ග ගොඩක් තියෙනවනේ විවිධ ඒවා තියෙනවනේ. දොරේගා ඊදෙස්කා කෝකද හොඳ? අන්නර මං කියපු වෙනසනේ. දොච්චිගා ඊදෙස්කා කියන එකයි දොරේගා ඊදෙස්කා කියන එකයි පාවිච්චි වෙන තැන් දෙකේ වෙනස. ඒක අවබෝධ කරගන්න අවබෝධයෙන් ග්‍රැමර් පොයින්ට් එක ලියා ගන්න. උදාහරණ ජූසුතෝ චාතෝ දොචිරගා ඊදෙස්කා ජූස් සහ තේ අතරින් කෝක් මොනවද හොඳ? දොච්චිගා ඊදෙස්කා අපිට එකයි ජූස් හෝ තේ ටීයෝ ජූස් නේ දෙකයි තියෙන ඔප්ෂන්ස්. අන්න ඒක ඇහුවා අපිට කැමති එක තෝරලා ආන්සර් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අයිසුවා චොකොරේතෝ බනිරතෝ සුතොරබෙරි අජිගා අරිමස්. ඒ කියන්නේ අයිසුවා චොකොරේතෝ බනිරතෝ සුතොරබෙරි. ඒ කියන්නේ අයිස් චොකලට් වැනිලා සහ ස්ට්‍රෝබෙරි කියන අජිගා අරිමස් රස තියෙනවා. දොරේගා ඊදෙස්කා කෝකද හොඳ? අන්න ඔප්ෂන් 3ක් තියෙනවා. අයිස් වල චොක්ලට් ස්ට්‍රෝබෙරි සහ වැනිලා කියන රස තියෙනවා. කෝකද හොඳ? ඔප්ෂන්ස් 3කින් එකක් නේ. දෙකකට වඩා වැඩි ගානකින් අපි කෝකද තෝරගන්න කියලා කිව්වොත් more options නේ. ගොඩක් options තියෙනවා නම් දොරේගා කියනවා. දොරේගා ඊදෙස්කා ඔප්ෂන් දෙකක් තියෙනවා නම් තෝරගැනීම් දෙකක් අතරින් එකක් තෝරගන්න අවස්ථාවක ප්‍රශ්නය අහන්නේ දොච්චිගා ඊදෙස්කා. හයි ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. බලමු තුන්වෙනි ග්‍රැමර් පොයින්ට් එක. noun නොහෝගා ඊදෙස් නේ. noun නොහෝගා ඊදෙස්. ඒ කියන්නේ මොකද්ද? මේක අපි පාවිච්චි කරනකොට දොච්චිගා ඊදෙස්කා කියලා පාවිච්චි කරලා අපි ප්‍රශ්න අහුවට පස්සේ ඒ තෝරගන්න තියෙන ඔප්ෂන් noun 1 සහ noun 2 දෙකෙන් කෝකද හොඳ කියලා කිව්වහම අපි තෝරගන්න එකට පස්සේ අපිට නොහෝගා ඊදෙස් කියන එක දාලා කතා කරන්න පුළුවන්. ඒකට පිළිතුරු දෙන විදියනේ. දැන් මං කියන චොකොරේතෝ කේකිතෝ චීසු කේකිතෝ දොච්චිගා ඊදෙස්කා චොක්ලට් කේක් සහ චීස් කේක් අතරින් කෝකද හොඳ? මොනවද හොඳ? ඊට පස්සේ ඕගොල්ලන්ට ආන්සර් දෙන්න පුළුවන්. චොකොරේතෝ කේකි නොහෝගා ඊදෙස් චොක්ලට් කේක්ස් වඩා හොඳයි. තේරුණානේ? ඒ වගේ අවස්ථාවක ආන්සර් දෙන විදිහ තමයි නොහෝගා ඊදෙස් කියන්නේ. ෂියෝ නොහෝගා ඊදෙස් ලුණු වඩාත් හොඳයි. ආන්සර්ස් මේ එක්සැම්පල්ස් බලමු. නිකුතෝ සකන දොච්චිගා ඊදෙස්කා නිකු සහ සකන වලින් කෝකද වැඩියෙන්ම හොඳ? නිකුගා ඊදෙස් මස් හොඳයි. එහෙමත් සරලව ආන්සර් එක දෙන්න පුළුවන් නිකුගා ඊදෙස් කියලා. නැත්නම් නිකුන හෝගා ඊදෙස් නේ. මේ ග්‍රැමර් පොයින්ට් එක අනුව ආන්සර් එක දෙන්නත් පුළුවන්. ඒකත් අවබෝධ කරගන්න ආන්සර්ස් ලියන්න, ප්‍රශ්න ලියන්න, උත්තර ලියන්න, එක්සැම්පල්ස් ගොඩක් ලියලා තේරුම් ගන්න. ඊළඟ ග්‍රැමර් පොයින්ට් එක බලමු. දෙමෝ ඊදෙස් දාලා අපි කතා කරන යම්කිසි තෝරා ගැනීමක් ගැන ප්‍රශ්නයක් අහනකොට අපිට මොකද්ද? දෙමෝ ඊදෙස් නේ. ඒ කියන්නේ අර දෙමෝ ඊදෙස් කියන්නේ මොකද්ද? නිකන් අර කෝක වුණත් හොඳයි වගේ අදහසක් නේ. උනත් හොඳයි කියන එකනේ. බලන්නකෝ. නනිගා තබෙතයි දෙස්කා මොනවද කන්න ඕන? නන් දෙමෝ ඊදෙස් නන් දෙමෝ ඊදෙස් මොනවා වුණත් හොඳයි. මොනවා වුණත් එයා එතනදී මොකද දෙමෝ ඊදෙස් දාලා කතා කරන එකේදී අපිට වෙන්නේ අපි ඒ තෝරා ගැනීම වලින් එකක්වත් තෝරගන්නේ නැහැ. නැත්තම් ඒ තියෙන ඔක්කොම දෙකම දැන් දෙකක් අතරින් කිව්වොත් එහෙම කෝකද හොඳ කියලා අපි දෙකම තෝරගෙන කියනවා දොච්චි දෙමෝ ඊදෙස් නේ. කෝක වුණත් හොඳයි. දොච්චි දෙමෝ නැත්තම් නන් දෙමෝ මොකක් වුණත් හොඳයි. අපි තෝරා ගැනීමක් සිදු කරන්නේ නැහැ. අපි ඒ කියන ඒ වගේ කෝක වුණත් හොඳයි මොනවා වුණත් හොඳයි කියලා කතා කරන අවස්ථාවේ තමයි මේ දෙමෝ ඊදෙස් කියන එක අපි දාන්නේ. මේක සරලව ගත්තොත් මේ පාඩමට අදාළව දොච්චි දෙමෝ නන් දෙමෝ කියන එක පාවිච්චි වුණත් දැන් අපිට තව කියන්න පුළුවන් ඉකුත්සු දෙමෝ කීයක් වුණත් ඉකුරා දෙමෝ මිල කීයක් වුණත් ඉකුත්සු දෙමෝ කොච්චර වුණත් දරේ දෙමෝ කවුරු වුණත් නේ ඉත්සු දෙමෝ කවදා වුණත් අපිට ඒ වගේ මේ දෙමෝ කියන එක දාලා ඊදෙස් දාලා අපිට කතා කරන්න පුළුවන්. ඒක හොඳට වෙනම ලියා ගන්න නෝට් ඩවුන් කරගන්න. මම මේ කියපු එක ඉකුත්සු දෙමෝ ඉකුරා දෙමෝ ඉත්සු දෙමෝ දරේ දෙමෝ නන් දෙමෝ දොච්චි දෙමෝ ඔය ඕනම එකක් දාලා කෝක වුණත් මොනවා වුණත් කවුරු වුණත් දොකො දෙමෝ කොහේ වුණත්
අර අපිට එහෙම දාලා මේ ඊදෙස් දෙමෝ ඊදෙස් කියන එක දාලා ඒ වගේ අර ප්‍රශ්න වාචී ඒවට කිමොන්ෂි වලට අපිට දාලා දෙමෝ ඊදෙස් කියන එක දාලා කතා කරන්න පුළුවන් නේ. කිමොන්ෂි වලට දෙමෝ ඊදෙස් දාලා කතා කරන්න පුළුවන්. මේ පාඩමේදී ඔයාලගේ භාවිතා වෙන්නේ නන් දෙමෝ, ඉකුත්සු දෙමෝ, දොච්චි දෙමෝ කියන තුන විතරක් වුණාට ඕගොල්ලන්ට තව ඊට පස්සේ කිමොන්ෂි වලට ඒ කියන්නේ අර ප්‍රශ්න හදන වචන වලට දෙමෝ ඊදෙස් දාලා කතා කරන්න පුළුවන් නේ. දරේ දෙමෝ ඊදෙස් කවුරුණත් කමක් නැහැ හොඳයි. දොකෝ දෙමෝ කවදා වුණත්. ඉකුත්සු දෙමෝ කීයක් කොච්චර වුණත්. ඉකුරා දෙමෝ කොච්චර මිල වුණත්. එතකොට නන් දෙමෝ මොනවා වුණත්. දොච්චි දෙමෝ ඉකුත්සු දෙමෝ ඔය වගේ ඕනම එකක් දාලා කතා කරන්න පුළුවන්. බලමු ආන්සර්ස්. නනිකා තබෙතයි දෙස්කා මොනවද කන්න ඕන. නන් දෙමෝ ඊදෙස් මොනවා වුණත් හොඳයි. එයා එකක් සිලෙක්ට් කරලා කියන්නේ නැහනේ. චොකොරේතෝ කේකිතෝ චීසු කේකි දොච්චිගා ඊදෙස්කා කෝකද හොඳ මොකක්ද හොඳ. දොච්චි දෙමෝ ඊදෙස්නේ කෝක වුණත් හොඳයි කියන එක. දොච්චි දෙමෝ කෝක වුණත් අන්න දොච්චි කියන එකට දෙමෝ ඊදෙස්නේ කෝක වුණත් හොඳයි. කරාගෙවා ඉකුත්සු කයිමශෝකා කරාගේ කීයක් මිලදී ගන්නද. ඉකුත්සු දෙමෝ ඊදෙස්නේ ඉකුත්සු දෙමෝ ඊදෙස් කොච්චර වුණත් අවුලක් නැහැ කමක් නැහැ හොඳයි කියන එක. ඒක හොඳට අවබෝධ කරගන්න මේ ග්‍රැමර් පොයින්ට් 5ම ලේසි 4ම ලේසි ගොමෙන් 4යි තියෙන්නේ 4ම ලේසි ඊටාම ලේසි ග්‍රැමර් පොයින්ට් 4ක් 11 වෙනි පාඩමේ තියෙන්නේ. හොඳින් අවබෝධ කරගන්න නෝට් එක ලියා ගන්න. මං ඊට අමතරව මේ පාඩමට අදාළ නොවන කියපු කරුණු නෝට් ඩවුන් කරලා ඊට අදාළව එක්සැම්පල්ස් ලියා ගන්න. එක්සැම්පල්ස් වැඩිපුර ලියා ගන්න. අවබෝධයෙන් කරන්න විශේෂ කරුණු ටික වෙනම highlight කරලා තියා ගන්න. හරියට අවබෝධ කරගන්න. මේක බලලා ඊට පස්සේ පාඩමේ තිබුණ බුන්පෝ නෝට් එකට අදාළව තියෙන ඇක්ටිවිටීස් ටික කරන්න. එහෙනම් මෙතනින් මේ පාඩමේ ග්‍රැමර් පොයින්ට් ටිකත් ඉවරයි. මිත්තේ කුරෙතේ අරිගතෝ